අලුතෙන් වාහනයක් එහෙම ගෙනාවන් අපි මොකෝ කරන්නේ? දේවාලයකට හරි පන්සලකට හරි අරන් යනවා. ඔය ගිහින් එද්දී අලුත් වාහන ඉස්සරහා දැකලා තියෙද වට්ටෝරුවක් එල්ලන් එනවා. මොනවද? දෙහි මිරිස් වට්ටෝරුවක් එල්ලන් එනවා නේ. කමන්නේ. මං කියන්නේ අපි දැනගන්න ඕනේ යමක් කරන්න කලින් ඇයි එහෙම කරන්නේ? එහෙනම් කියන්න බලන්න ඇයි වාහන ඉස්සරහින් දෙහි මිරිස් එල්ලන්නේ? හරියට හරි. මොකටද එල්ලන්නේ? ඇස්වහ කටවහ දුරු කරන. මම නම් පිළිගන්නේ ඇස්වහ කටවහ මේ මම ඒක පිළිගන්න එපා කියන්නේ. නමුත් ඒක හරිනම් ඒක වෙනවනම් මං සුපිරි ක්‍රමයක් යෝජනා කරන්නද? නියමම ක්‍රමයක්. මම මේ කියන විදියට හෙට ඉඳන් වැඩ කරන්න ඇස්වහ කටහ වදින්න නෙවෙයි. ඔය ඇත්තෝ එනකොට ඇස්වහ දුවනවා. පැත්ත පළාතකවත් ඉන්නේ. හරිද? ගෙදර වැටමායිමෙන්වත් ඇස්වහ යන්නේ. හෙට ඉඳන් පොල් සම්බලුයි බතුයි කන්න. වදී දැස්වහ. නෑ මොන පිස්සුද? ඇස්වහ වැඩි කරදර වැඩි කියලා හිතනවා නම් හදන්න හොඳ සම්බෝලයක් දෙහි ගොඩාක් අඹරලා දාන්න. හරිද? අර මිරිස් කරල් අරගෙන ගොඩාක් අඹරලා දාන්න. දෙහි මිරිස් අඹරලා දාලා සම්බෝලයක් හදන් කෑවොතින් වදී දැස්වහ. කොහේ වදින්නද? හිතන්න අප්‍රාණික වාහනයක මේ දෙහි මිරිස් ඉස්සරහින් එල්ලලා ඒකට ඇස්වහ කටවහ දුරු කරවන්න අපිට පුළුවන් නම් ඕක අඹරගෙන කෑවොත් ඇස්වහ කටවහ වදින්න දියා අපි එන පැත්ත පළාතක ඇස්වහක් තියෙන්නේ නෑ. එහෙම වෙනවද? එහෙනම් මේ ලෝකේ දියුණු මිනිසු කණ්ඩෝනේ මොනවද? සම්බලුයි බතුයි. බලාගෙන ගියාම ජපනටත් වඩා අපි දියුණුද නැද්ද? දියුණුයි. ජපන්නු තාම දන්නේ වාහන හදන්න විතරයි. ජපන්නු තාම මෙහි වාහන හදලා පාවිච්චි කරපු අපිට එවනවා. එහෙමවත් අපිට ගෙන්න ගන්න බෑ. නේ අර ජපන්නු හදන වාහන ඒ රටේ වගේ 10-15 ගුණයක් වියදම් කරලා අපි මෙහි අරගන්නේ. නේ ඊට පස්සේ ඒක ගේන්නේ සමහරට එක්කෝ පාවිච්චි කරපුවා. නේ අපිට තාම අපේ රටේ වාහනයක් හදාගන්න බැරි වුණා. හැබැයි දෙයියන්ගේ පිහිටෙන් දෙහිමිරිස් නම් එල්ලනවා. නේ අර ජපන්නු හදලා එවන වාහනේ අපි ඉස්සරහින් දෙහිමිරිස් ටික නම් එල්ල ගන්නවා. ජපන්නු දැනගත්තොත් ඔය එවන ටික එවන්නෙත් නෑ. ඇයි එහෙන් එවන වාහන ලංකාවේ සම්බෝල කරනවනේ නේ. හරිද? ජපන්නු තාම දන්නේ නෑ අර හදන වාහන වලට දෙහිමිරිස් ඕනේ කියලා. මොන්න තරම් අපි දියුණුයිද බලන් ගියාවනේ. හරිද? මම දැන් ලංකාවේ තරම් දියුණු මිනිස්සු මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. අර අමුතු පැත්තකින් මේකනේ. මෝඩකම අතින් අපි තරම් දියුණු අය ලෝකෙ කොහෙවත් නැතුව ඇති. කොහෙද දෙහිමිරිස් එල්ලන්නේ ඇස්වහ කටවහට? කොහෙද මේ යන්ත්‍ර මන්ත්‍ර තියෙන්නේ? කොහෙද අපිට තරම් ග්‍රහපල තියෙන්නේ? අර හැම එකම අපිට තියෙනවා. කේන්දර බලනවා, පූජා තියනවා, දෙහිමිරිස් එල්ලනවා, යන්ත්‍ර බඳිනවා. තියනවා තව ඉස්සරහට හොඳ කතන්දර අපේ හොඳද? හැම එකම කරලත් අර කිසිම රටකට කරගන්න පුළුවන් වෙච්ච ටිකේ අල්ප මාත්‍රයක්වත් සමහරට අපිට බැරිලා තියෙනවා. දෙහිමිරිස් එල්ලුවට අපිට තාම යන්න වාහනයක් ගන්න බැරි වෙලා. දෙහිමිරිස් එල්ලුවට අපේ රටේ තාම වාහනයක් හදාගන්න බැරි වෙලා. ඒ නිසා මතක තියාගන්න ඔය වාහනවල දෙහිමිරිස් එල්ලන්නේ ඇස්වහ කටහ දුරු කරන්න නෙවෙයි. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි ඉස්සර තිබුණේ වාහන කරත්ත සහ ඔරුපාරු. හරිද? ඉස්සර කාලේ අද වගේ ලේසි නෑ ගමන් බිමන් යන එක. ඉතින් ඉස්සර ඔය ගම්වල තිබිච්ච බඩු නගරයට අරන් යද්දී වරුවෙන් ගිහින් එන්න බෑ. සමහරට දවස් 2-3 සති 2-3 යනවා. එතකොට ඔය මිනිස්සු කැලෑමැදින් යන්නේ අද වගේ පාරවල් නෑ දුෂ්කර පාරවල්. ඔය යනකොට ඕනේ වෙලාවක සතෙක් සර්පයෙක්ගෙන් කරදරයක් වෙන්න බැරි කමක් නෑ. ඒ වගේ වෙලාවක සතෙක්ගෙන් සර්පයෙක්ගෙන් කරදරයක් වුණොතින් අන්න ඒකට බෙහෙතක් ප්‍රථමාදාර වට්ටෝරුවක් ඒ කාලේ කරත්තවල සහ ඔරුපාරුවල ඉස්සරහින් එල්ලගෙන ගියා. මොනවද තිබුණේ? මිරිස් කරලයි, දෙහි ගෙඩියයි, ඉඟුරු කෑල්ලයි, කහ කෑල්ලයි. දැන් මං හිතන්නේ අප්ඩේට් වෙලා ඉඟුරු කහ මගදී හැලිලා. හරිද? දැන් තියෙන්නේ දෙහි මිරිස් විතරයි. හිතන්න සර්පයෙක් දෂ්ට කරා කියලා. ඉස්සෙල්ලම කරන්නේ සර්පය දෂ්ට කරපු කෙනාට මිරිස් කරලා කණ්ඩ දෙනවා. කෑවන් පස්සේ එයාට දැනෙන සැර ප්‍රමාණයෙන් තේරුම් ගන්නවා මොනතරම් විසක් ශරීරගත වෙලාද. ඊළඟට ගන්නවා දෙහි ගෙඩිය. අරගෙන දෙහි ගෙඩිය දෙකට කපලා තුවාලෙත් වෙච්ච තැන හොඳට අතුල්ලලා පිරිසිදු කරනවා. ඊළඟට මේ පිරිසිදු කරපු තුවාලෙට අර ඒක ඔතන පොට්ටෙනියක් තියෙනවා. ඒ සුදු රෙදි කෑල්ල අරගෙන අර ඉඟුරු කෑල්ලයි කහ කෑල්ලයි තලලා අරන් තුවාලෙට තියලා ගැට ගහනවා. ගැට ගහලා තමයි වෛද්‍යවරයෙක් ගාවට එක්කන් යන්නේ. ඒ කාලේ වාහනවල ඉස්සරහත් දෙහි මිරිස් එල්ලුවා මොකක් විදිහටද? ප්‍රථම ආධාරයක් විදිහට. ඉස්සරට වඩා දැන් අපි දියුණුද නැද්ද? දියුණුයි. ඉස්සරගේ කරත්ත වලින්
දැන් යන්නේ කාර් වලින්. ඉස්සරත් දෙහිමිරිස් එල්ලුව දැනුත් එල්ලනවා. ඉස්සර දෙහිමිරිස් එල්ලුවේ කාගෙන් ආරක්ෂා වෙන්නද? ඔව් අර තිරිසන් සතුන්ගේ විස සහිත සතුන්ගේ සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න. දැන් එල්ලන්නේ කාගෙන් ආරක්ෂා වෙන්නද? මොන්න තරම් දියුණු වෙලාදනේ. දැන් එල්ලන්නේ මිනිසුන්ගෙන් ආරක්ෂා වෙන්න.